පාඩම් කරන්න ඕනකම තිබුණට පොත අතට ගත්ත ගමන් දැනෙන අමුතුම කම්මැලිකමක් එක්ක අපි හැමෝම පොරබදිනවා නේද? ඉතින් අද අපි මේ මූලාශ්‍රය ඇසුරෙන් ගැඹුරින් බලන්න යන්නේ අන්නේ ඒ කම්මැලිකම පැත්තකට දාලා උනන්දුවෙන් පාඩම් වැඩ ටික කරගන්න පුළුවන් හරීම සරලයේත් පුදුම විදියට බලවත් ක්‍රම කීපයක් ගැනයි. මේ ප්‍රශ්න ඇහුවම ඔව් කියන උත්තරේ නිතරම වගේ හිතට එනව නේද? පාඩම් කරන්න පටන් ගන්න හදන හැම මොහොතකම වෙන වැඩක් මතක් වෙනවා එහෙම නැත්නම් නිකම්ම ඉන්න හිතෙනවා. හැබැයි මේක හරිම සාමාන්‍ය දෙයක්. ඔව් S2 තියෙන්නේ පොතේ අකුරු දිහාට වෙන්න පුරවම්. ඒත් ඇත්තටම හිත තියෙන්නේ කොහෙවත් නෙවෙයි. එක්ක ඇඳට පැනලා පොඩි නිින්දක් දාන්න හිතනවා. එහෙම නැත්නම් නිකමට වගේ අතේ තියෙන ෆෝන් එක දිහා බලන්න හිතනවා. අන්නේ මොහොත තමයි අපි වෙනස් කරන්න ඕනේ. හරි. එහෙනම් බලමු මේ ගැටලුවට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා. මුලින්ම ගැටලුව හරියටම තේරුම් අරගෙන ඊට පස්සේ හරිම ප්‍රායෝගික ක්‍රම තුනක් ගැනත් මේ හැමදේම සාර්ථක කරගන්න අවශ්‍ය මානසිකත්වය ගැනත් අපි කතා කරමු. මුලින්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි පාඩම් කරන්න හිතෙන්නේ නැති එක පුද්ගලික දුර්වලකමක් නෙවෙයි කියන එක. ඒක අපේ මොළයේ ක්‍රියා කරන විදිහත් එක්ක සම්බන්ධ දෙයක්. ඒ නිසාම ඒක ජය ගන්න පුළුවන් පුදු අභියෝගයක්. හරි. එහෙනම් අපි බලමු පළවෙනි සහ ඇත්තටම ඊටාම වැදගත් උපාය ගැන. ඕනම වැඩක අමාරුමදී මොකක්ද? ඒක පටන් ගන්න එක. අන්නේ පටන් ගැනීමේ බාධකයේ පනින්න තුරුවන් හරිම සරල ක්‍රමයක් තමයි මේ. මේක හරිම සරලයි. පාඩම් කරන්න හිතෙන්නෙම නැති වෙලාවට Tamanටම මෙහෙම කියාගන්න. හරි. මම වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. මේක විනාඩි 5ක් විතරක් කරනවා. එච්චරයි. මෙතනදී ඇත්තටම වෙන්නේ පුදුම දෙයක්. අමාරුවෙන් හරියේ විනාඩි 5 පටන් ගත්තට පස්සේ අපේ මොළයේ ඉබේටම ඒ වැඩේට හුරු වෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ විනාඩි 5න් පස්සේ නවත්තන්න හිතෙන්නේවත් නැති එක. වැඩේට අවශ්‍ය ගැම්ම එතනින් පටන් ගන්නවා. හොඳයි. දැන් අපි වැඩේ පටන් ගත්තා. ඊළඟ ප්‍රශ්නේත් කොහොමද එක දිගට පැය ගාණක් මහන්සි නොවි අවධානයෙන් පාඩම් කරන්නේ? අපි ඊළඟට බලන්නේ ඒකට උදව් වෙන අපේ අවධානයට රිද්මයක් දෙන ක්‍රමයක් ගැන. මේකට කියන්නේ පොමොදෝරෝ ක්‍රමය කියලා. මේකෙන් කරන්නේ එක දිගට පාඩම් කරලා මොලේ වෙහෙසවනව වෙනුවට කාලය පොඩි පොඩි කෑලි වලට බෙදලා වැඩ කරන එක. මේ ක්‍රමය හරිම සරලයි. ටයිමර් එකක් තියාගෙන විනාඩි 25ක් සම්පූර්ණ අවධානයෙන් පාඩම් කරනවා. ඊට පස්සේ විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් ගන්නවා. මේක මෙච්චර සාර්ථක වෙන්න මනෝවිද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒ තමයි ලොකු වැඩක් පොඩි කලමනාකරණය කරන්න පුරුවන් කෑලි වලට කෙඩුවම අපේ මොළයට දැනෙන බර ගතිය අඩු වෙනවා. එතකොට කල් දාන තියෙන පෙළඹවීමත් නැති වෙලා යනවා. මේ චක්‍රය කීප වතාවක් කරනකොට කිසිම මහන්සියක් නැතුව පැය ගාණක් පාඩම් කරන්න පුරුවන්. පාඩම් කරන එක කියන්නේ නිකන්ම පොතක් කියවන කම්මැලි වැඩක් වෙන්න ඕනේ නෑ. අපේ මොළය ක්‍රියාශීලීව මේකට සම්බන්ධ කරගෙන පාඩම් කරන එක රසවත් අත්දැකීමක් කරගන්න පුරුදු ක්‍රම කීපයක් ගැන තමයි අපි දැන් බලන්නේ. මේ ක්‍රියාශීලී අධ්‍යයනයට තියෙන ලොකුම බාධාව ප්‍රධානම සතුරා තමයි අපේ ෆෝන් එක. පාඩම් කරන වෙලාවට පුළුවන් තරම් ෆෝන් එක ළඟ තියාගන්න එපා. මොකද එක පොඩි නොටිෆිකේෂන් එකකින් වෙන්න පුළුවන් හානිය අපි හිතනවට වඩා ගොඩක් වැඩි. හිතන්න පොඩි නොටිෆිකේෂන් සද්දයකට අපේ සම්පූර්ණ අවධානය බිඳින්න යන්නේ තත්පරයක් වගේ පුංචි කාලයක්. ඒත් මෙන්න බලන්න එකේ භයානකකම අර තත්පරයකින් බිඳුන අවධානය ආයමත් සම්පූර්ණයෙන්ම ගොඩනගා ගන්න විනාඩි 20ක් විතර යන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් හිතන්නේ පොඩි නොටිෆිකේෂන් එකේ පාඩුව කොච්චරද කියලා. ඉතින් අවධානය රැකගෙන පාඩම් කරන දේ ඔලුවට දාගන්න මේ වගේ ක්‍රියාශීලී දේවල් උත්සාහ කරලා බලන්න. නිකන්ම කියවනවට වඩා කියවු දේ මතකෙන් ලියලා බලන්න. එහෙම නැත්නම් Tamanටම උගන්වනවා වගේ හයින් කියලා දෙන්න. ඒ වගේම මේ පාඩම ඉවර කරලා තේ එකක් බොනවා වගේ පොඩි පොඩි ඉලක්ක තියාගෙන ඒකේ ඊටුනාම සින්දුවක් අහනවා වගේ පොඩි ටැග්ගක් දෙන්න. අපි මේ කතා කරපු හැම උපක්‍රමයක්ම හරියටම ක්‍රියාත්මක වෙන්න නම් ඒ හැමදේම පිටුපස නිවැරදි මානසිකත්වයක් තියෙන්න ඕන. අපි දැන් බලමු සාර්ථකත්වයේ පාලනය අපේ අතට ගන්නේ කොහොමද කියලා. මේක තමයි වැදගත්ම දේ. අද දවසේ දැනෙන පොඩි කම්මැලිකමට ඉඩ දීලා අතහැරින හැම මොහොතක්ම හෙට දවසේ ජයග්‍රහණයෙන් අපිව ටික ටික ඈත් කරනවා. ඒ නිසා අද දරන උත්සාහය තමයි හෙට ප්‍රතිඵලය තීරණය කරන්නේ. ඉතින් තීරණය තියෙන්නේ අපි අතේ. අපි කම්මැලිකමට ඉඩ දෙනවද අපේ අනාගතය පාලනය කරන්න? එහෙම නැත්නම් අපි කම්මැලිකම පාලනය කරලා අපේ අනාගතය හදාගන්නවද? ඉතින් මේ කතා කරපු දේවල් එක්ක මේ ක්‍රමවලින් පළමුවෙන්ම Tamanගේ ජීවිතයට එකතු කරගෙන ප්‍රගුණ කරන්න හිතාගෙන ඉන්නේ මොන ක්‍රමයේද? ඒ ගැන මොහොතක් හිතන්න.